සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන ඔගොල්ලෝ සියලු දෙනාටම මේ මගේ channel එකේ දාන පළවෙනි වීඩියෝ එක. ඉතින් අඩුපාඩු මොනවද තියෙනවා පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ වගේම ඔයාලා මතක් කරනවා ඔගේ channel එක subscribe කරලා bell icon එක all දාලා තියාගන්න කියලා. ඉතින් මම අද ගෙනාවේ ඉතාමත් වැදගත් වීඩියෝ එකක්. ඉතින් මෙච්චරක CapCut use කරලා ඔයගොල්ලන්ගේ content video ගොඩක් edit කරගත්ත කට්ටියට මේ CapCut Pro version එක ඇවිල්ලා කිසිම වැඩක් කරගන්න බැරි වෙලා තියෙනවා. සල්ලි ගෙවන්න නැතුව වීඩියෝ එක්ස්පෝර්ට් කරන්න, effects දාන්න කිසිම දෙයක් කරගන්න බෑ. ඉතින් මේ කිසිම වැඩක් කරගන්න බැරි වෙලා තියෙද්දි ඒගොල්ලන්ට සල්ලි ගෙවුවොත් තමයි ඒගොල්ලෝ අපිට වීඩියෝ එකක් හරියට කලින් වගේ edit කරගන්න chance එක හදලා දෙන්නේ. ඉතින් මේකෙන්ද ගොඩක් content creators ලට ටිකක් අමාරු කාලයක් උදා වෙන්නේ නැති කියලා මම හිතනවා. ඉතින් මමත් මේකට සොලියුෂන් එකක් කාලයක් තිස්සේ හෙව්වා. ඉතින් මට ඒක හම්බුණා. මම දැන් මේ සොලියුෂන් එක පාවිච්චි කරලා දැනට සතියක් විතර වෙනවා. ඉතින් ඒක තාමත් කිසිම ප්‍රශ්නයක් නැතුව වැඩ කරන්න පුළුවන්. ඉතින් මං හිතුවා ඒක ඕගොල්ලොත් එක්කත් බෙදා ගන්න ඕනි කියලා. එහෙනම් වැඩි කතා ඕනේ නැහැ. අපි යමු වීඩියෝ එකට. let's go. මේක හරිම ලේසි වැඩක්. ඒක හින්දා එක ස්ටෙප් එකක්වත් මග අරින්න නැතුව වීඩියෝ එක බලන ගමන් ඔයත් මේක කරගන්න. මේ ට්‍රික් එක හරියටම හරියන්න. මුලින්ම ඔයාගේ PC එකේ CapCut version එකක් තියෙනවා නම් ඒක uninstall කරගන්න. ඊට පස්සේ මම description එකේ දාලා තියෙන link එකෙන් මෙන්න මේ CapCut 140 කියන version එක download කරගන්න. මේ තියෙන්නේ අපි ඩවුන්ලෝඩ් කරගත්ත ඒ CapCut පරණ version එක. ඉතින් අපි මේක install කරගමු. box එකට ටික් එක දාලා install now දෙන්න. ඉතින් මේක හරි ඉක්මනට install වෙනවා CapCut එක. තාම install වෙනවා. පොඩ්ඩක් ඉවසගෙන ඉන්න වෙනවා. හරි. අපේ CapCut එක install වෙලා ඉවරයි. ඉතින් ඔයා start now button එක click කරන්න. දැන් ඔයාට පේනවා මේ CapCut version එක install වෙලා තියෙනවා. ඉතින් අපි ඉක්මනට මේකේ effect ටික එහෙම ඔක්කොම වැඩ කරනවද කියලා check කරන් යන්න ඕනේ. හැබැයි වැඩි වෙලා මේවා check කර කර ඉන්න එපා. මේක connection on වෙලා තියෙන හින්දා මේක auto update වෙන්න ගන්නවා. ඒකෙන් හින්දා අපි ටක් ගාලා මේකෙන් close වෙනවා. මම නම් මේක පේන තැනකට ඇදලා ගන්නවා මේ විදිහට. මේ තියෙන්නේ අපි කලින් download කරගත්ත install එක. ඒක පැත්තකට දාමු. හරි. දැන් මේ CapCut එක download වෙලා තියෙනවා. ඊට පස්සේ අපි කරන්න ඕනේ මේක auto update වෙන්න කලින් this PC එකෙන් local disk C එකේ ඔයාගේ user files වලට යන්න ඕනේ. ඒකෙනුත් ඔයාගේ user files වල app data කියන folder එක ඇතුළට යන්න ඕනේ. සමහරක් අයට මේක පෙන්වන්න නැති වෙන්න පුළුවන්. ඉතින් ඒක හින්දා ඔයා මේකෙන් මේ view tab එකට ඇවිල්ලා මේ hidden items කියන එකට ටික් එක දාගන්න. ඔයගලන්ට පේනවා ඇති දැන් app data කියන එක මේ ටික් එක අයින් කරපු ගමන් නැති වෙලා යනවා. ඉතින් අපි මේකට ටික් එක දාගන්න ඕනේ. එතකොට අපිට මේ app data කියන එක හොඳට පේනවා. ඊට පස්සේ ඒක open කරගෙන ඒකෙන් අපි local කියන folder එක open කරගන්න ඕනේ. ඊට පස්සේ දැන් අපේ application එක තෝරගන්න ඕනේ. මේ තියෙන්නේ CapCut. ඒක open කරගෙන ඒකේ user data folder එක open කරගන්න. ඒකෙනුත් අපිට වැඩක් තියෙන්නේ මේ download කියන folder එකේ. ඉතින් අපි ඒකත් open කරගන්නවා. මේ download කියන folder එක open කරගෙන ඒකේ text document එකක් create කරගන්නවා. මෙන්න මේ විදිහට new ගිහින් text document දුන්නාම new text document එකක් create වෙනවා. ඒ වගේම අපි මෙතන අපි මේකේ file extension එක මාරු කරන්න ඕනේ හින්දා අපි මෙතනින් view tab එකට ගිහින් file name extension කියන box එකට ටික් එකක් දාගන්නවා. එතකොට අපිට මේ text file එකේ extension එක .txt කියලා පෙන්නනවා. අපි දැන් මේක rename කරගන්නවා update simple වලින් type කරන්න. update.txt කියන එක update.txt කියන එක අපි මේ extension එක වෙනස් කරනවා .exe කියලා.
මේක දැන් තාම ඉවර නෑ. තව එකම එක වැඩක් තියෙනවා කරන්න. අපි හදාගත්ත මේ update.exe කියන ෆයිල් එක read only ෆයිල් එකක් කරගන්න ඕනි. ඉතින් මේක properties වලට ගිහින් මේ attributes වල read only කියන box එකට ටික් එකක් දාගන්න ඕනි. ඊට පස්සේ apply කරලා okay කරන්න. ඔයාට අපි මේ download කරගත්ත CapCut පරණ version එක ඉස්සර වගේම use කරන්න පුළුවන්. ඔයාගේ app එක auto update වෙන එක නවතිනවා. මේකේ ඔක්කොම effect ටික වැඩ ගන්නවා. ඔයාට කිසිම ප්‍රශ්නයක් නැතුව ඉස්සර වගේම CapCut එක use කරන්න පුළුවන්. දැන් ඉතින් ඕගොල්ලන්ට CapCut Pro version එක සල්ලි දීලා buy කරන්න කිසිම ඕනකමක් වෙන්නේ නැහැ. මේ විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම මේ ට්‍රික් එක වැඩ කරපු කට්ටිය පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම channel එක subscribe කරන්න. අපි ඊළඟ දවසේ හම්බ වෙමු. එහෙනම් goodbye.